මේ කතාව ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර කළුගඟ ආශ්‍රිතව වාර්ෂිකව සිදුවන ගංවතුර උපද්‍රවය පිළිබඳවයි. ගංවතුර ගැලීම සාමාන්‍ය දෙයක් තරමට පුරුදු වී සිටින මේ රත්නපුර ප්‍රදේශවාසීන්ට මේ තර්ජනයෙන් ආරක්ෂා වීමට කළ හැකි දේ මොනවාද? සාමාන්‍යයෙන් වසරකට 20000ක් පමණ අවතැන් වන මේ පාරිසරික ගැටලුව නිසා වාර්ෂිකව නිවාස 150කට පමණ අලහාබානි සිදු වෙනවා. පානීය ජල ගැටලුව, ලෙඩ රෝග පැතිරීම, ඉදුම් හිටුම් අහිමි වීම, රැකී රක්ෂා ව්‍යාකූල වීම ආදී විවිධාකාර ලෙසින් සාමාන්‍ය ජන ජීවිතයට මෙම ගංවතුර උවදුර බලපානවා. මේ ගැටලුව निराකරණය කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමත් ඇතිව ප්‍රජා සහභාගීත්වයෙන් කඳවුරු පිහිටුවීම, ආරක්ෂක ස්ථානවලට යොමු කිරීම, වියලි ආහාර පාන සැපයීම, ඖෂධ වර්ග සැපයීම වැනි සේවාවන් සිදු කරනවා. ගංවතුර උවදුරින් ආරක්ෂා වීමට නිරන්තරයෙන් සිදුවන පුරෝකථනයන්ට සවන් දීමත්, ඒ සඳහා මුහුණ දීමට ඇති ක්‍රමවේදයන් හඳුන්වා දීමත් මේ හරහා සිදු වෙනවා. මේ ගැටලුවට මුහුණ පෑ අයට විවිධ තරාතිරමින් දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වෙනවා. එහිදී ආපදාවන්ට ලක් වී සිටින පිරිස් ගලවා ගැනීම සඳහා බෝට්ටු සැපවීමටත්, ඔවුන් සඳහා පානීය ජලය, වියලි ආහාර සැපයීම වැනි සේවාවන් සිදු කරනවා. එවැනි එක් ගැටලුවක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට රජයේ ආයතන මැදිහත් වෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලත් විවිධ දානපතින්ගේ ආධාරත් ඇතිව මෙම ගැටලුවේදී මෙම ආපදාවේදී කටයුතු කිරීම සඳහා රාජ්‍ය ආයතනවල මැදිහත් වීම සිදුවන අතර රාජ්‍ය නොවන සංවිධාන හා දානපතින්ද මේ සඳහා සම්බන්ධ වෙනවා. මෙහිදී අධීක්ෂණය කරනු ලබන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්. එහිදී පහත සඳහන් සේවාවන් ඔවුන් ඉටු කරනවා. ආපදාවන්ට ලක් වූවන්ට වාසස්ථාන සැපයීම, කැඩුණු බිඳුණු තැන් පිළිසකර කර දීම, මුදල් ආධාර ලබා දීම වැනි උපකාරයන් මොහුන් විසින් සිදු කරනු ලබනවා.